ඉතින් ආයුබෝවන් ට්‍රැවල් ඩයරිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. අද දවසේ ඔන්න හුඟ කාලයකට පස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. මේ තමයි උතුරු අයර්ලන්තයට ට්‍රැවල් ඩයරි අපි ගියපු චාරිකාවේ දෙවෙනි දවස. ඉතින් ඔයාලට මතක ඇති මම මීට ටික කාලයකට කලින් අපි උතුරු අයර්ලන්තයට ගියපු අපේ චාරිකාවේ පළවෙනි වීඩියෝ එක දැම්මා. ඉතින් ඊට පස්සේ ගොඩක් ලොකු කාර්යබහුල දින කිහිපයකින් පස්සේ තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඒ නිසා තමයි මේ වීඩියෝ එක ගන්න පරක් වුණේ. ඒවට මතක ඇති පළවෙනි වීඩියෝ අන්තිමට අපි බෙල්ෆාස්ට් සිටි එකට ආවා. ලිවර්පූල් වරායේ ඉඳලා බෙල්ෆාස්ට් වරායට ඇවිල්ලා බෙල්ෆාස්ට් සිටි එකට ආවා. ඊට පස්සේ පළවෙනි දවසේ අපි බෙල්ෆාස්ට් වල ඇවිද්දා. ඔයාලට මතක ඇති පළවෙනි රාත්‍රියේ. ඉතින් මේ තමයි අපි බෙල්ෆාස්ට් වල ගෙවන දෙවෙනි දවස. ඉතින් අපි මේ දෙවෙනි දවසේදී බෙල්ෆාස්ට් වල මොකද කරේ කියලා වගේම බෙල්ෆාස්ට් වල මොනවද ඔයාලට බලන්න තියෙන තැන්, එහෙම නැත්නම් උතුරු අයර්ලන්තයේ ඔයාලට මොනවද බලන්න පුළුවන් තැන්, මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක දිගටම බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ට්‍රැවල් ඩ්‍රයිවර් අපි බෙල්ෆාස්ට් වල මොනවද කරේ කියලා. ඉතින් හැමදාම වගේ මතක් කරනවා channel එකට අලුතින් එකතු වෙලා ඉන්න ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එකට like කරලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි යමු බෙල්ෆාස්ට් වල බලන්න තියෙන්නේ මොනවද කියලා බලන්න. ඉතින් ඔන්න බෙල්ෆාස්ට් වලට ඇවිල්ලා බෙල්ෆාස්ට් වල අපි පළවෙනියටම බලන්න යන්නේ ටයිටැනික් මියුසියම් එක. ඉතින් බෙල්ෆාස්ට් වලට යන ඔයා මෙතෙන්ට නම් නොගිහින්ම බෑ. ඉතින් ටයිටැනික් කිව්වහම ඔයා දන්නවනේ මේක ඉතිහාස කතන්දරේ මොකද්ද කියලා. ඔව්, ඇත්තටම අපි යන්නේ මේ ටයිටැනික් හදපු තැනට. ඉතින් බෙල්ෆාස්ට් වල තමයි ටයිටැනික් හදලා තියෙන්නේ. ඉතින් මේ මියුසියම් එකක් ඇත්තටම මේ මියුසියම් එකට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් ටයිටැනික් නැව හැදුවේ කොහොමද කියන එකේ ඉඳලා අවසාන මොහොත දක්වා ටයිටැනික් නැවේ. ඉතින් මේක ඇතුලේ ලොකු විස්තරයක් තියෙනවා. පැය ගාණක් අපිට බලන්න දේවල් තියෙනවා. ඉතින් යමු ටයිටැනික් බෙල්ෆාස්ට් මියුසියම් එකට. ඉතින් ඇත්තටම මම අර කලින් කිව්වා වගේ මේක ඇතුලේ ලොකු විස්තරයක් තියෙනවා. ඇත්තටම බෙල්ෆාස්ට් සිටි එක ආරම්භ වෙච්ච ඉතිහාසයේ ඉඳලා කොහොමද දියුණු වුණේ කියන එකේ ඉඳලා වයිට් ස්ටාර් ලයින් සමාගමේ හාලන් ඇන්ඩ් වුල්ෆ්ලා කොහොමද ටයිටැනික් හැදුවේ කියන තැනට එනකම්ම තියෙනවා. ඊට පස්සේ අවසානයේ ටයිටැනික් ලොන්ච් කරලා ටයිටැනික් කොහොමද මුහුදුබත් උනේ කියන කතන්දරය සම්පූර්ණ බලා ගන්න පුළුවන්. ඉතින් අවාසනාවකට මේක ඇතුලේ වීඩියෝ කරන්න බෑ. ඡායාරූප පමණයි ගන්න පුළුවන්. ඉතින් අපි ගත්තු ඡායාරූප කිහිපයක් මේ විදිහට වීඩියෝවට එකතු කරන්නම්. ඉතින් මේ මියුසියම් එකට යන ඔයාට ටයිටැනික් බෙල්ෆාස්ට් බලන්න යන ඔයාට ටයිටැනික් නැවේ සැබෑ අත්දැකීමක් ගන්න පුළුවන්. මොකද ඒ නැව ගිරෙන අවස්ථාවේදී ලබා දුන්නු පණිවිඩ ඒ හඬින්ම, ඒ හඬපට ඒ හඬින්ම ඇසීමේ අවස්ථාව පවා මේ මියුසියම් එක ඇතුලේදී ඔබට හම්බ වෙනවා. ඉතින් අමුතුම අලුත්ම අත්දැකීමක්, බොහොම දුර්ලභ අත්දැකීමක් විඳගන්න ටයිටැනික් බෙල්ෆාස්ට් බලන්න යන ඔයාට පුළුවන්.
ඉතින් ඇත්තටම මුලින් සතුටින් අපි බෙල්ෆාස්ට් ඇදුනේ කොහොමද කියලා බලලා යනකොට අවසානයේ ටයිටැනික් ගිලෙන තැනට එනකොට හිතට මාරම දුකක් එන්නේ. මොකද ඒ හඬපට අවසානයේ උදව් ඉල්ලලා යවන හඬපට පවා ඔබට අහන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ සජීවී වීඩියෝ එකක් ටයිටැනික් නැවේ ගිලුණාට පස්සේ මුහුදුපත් වෙලා තියෙන ටයිටැනික් නැව. එතනින් එළියට ආවට පස්සේ ඔයාට නැවත හම්බ වෙනවා තවත් නැවක්. ඒක ටයිටැනික් වගේම තමයි. ඇත්තටම මේක ටයිටැනික් නෙමෙයි. මේ ඇවිල්ලා දෙවැනි ලෝක යුද්ධයට එංගලන්තයෙන් එහෙම නැත්නම් එක්සත් රාජධානියෙන් ගියපු යුක. ඇත්තටම මේ නැව මේ ඉස්සරහා තියෙන පොඩි එක ගැන විස්තර කියනවා නම් මේක ඇවිල්ලා වයිට් ස්ටාර් ලයින්. ඒ කියන්නේ ටයිටැනික් හදන්න ගත්තු නැව් සමාගම හදපු පළවෙනි යාත්‍රාව තමයි ඔය. ඒ වගේම අර පිටිපස්සේ තියෙන අලුත් නැව මම දැන් මේ කතා කරන්න යන ලෝක යුද්ධයට කියපු නැව, ඒ නැවේ නම තමයි නොමැඩික්. ඉතින් මේ නොමැඩික් කියන නැව තමයි වයිට් ස්ටාර් ලයින් ලගේ මේ වෙද්දි ඉතුරු වෙලා තියෙන අන්තිම නැව. ඉතින් ඒ කියන්නේ අන්තිමටම යාලා හදපු නැව තමයි මේ SS නොමැඩික් කියන දෙවෙනි ලෝක යුද්ධයට මගී ප්‍රවාහනයක් විදිහට එහෙම නැත්නම් සෙබළු ප්‍රවාහනය කරන්න යොදාගත්තු නැව. ඉතින් මේකටම ලිටල් ටයිටැනික් කියලා කියනවා මේ අන්වර්ථ නාමයක්. ඉතින් අපි දැන් යන්නේ ඒ නැවේ ඇතුළ බලන්න. එහෙනම් යමු. ඉතින් මේ තියෙන මම අර කලින් කියපු විස්තරේ තමයි හාලන් ඇන් වුල්ෆ්ලා පළවෙනියටම හදපු නැව යාත්‍රාව 1867 දී තමයි මේ යාත්‍රාව හදලා තියෙන්නේ. ඉතින් මේ පළවෙනි යාත්‍රාවත් සිහිවටනයක් විදිහට අවසන් යාත්‍රාවට ඉදිරියෙන් මේ විදිහට අපිට බලා ගන්න තියලා තියෙනවා. ඉතින් බලන්නකෝ විකාශනයක තරම නේද? ඉතින් මේ කොටසෙන් පස්සේ ඔයාලට කෙලින්ම SS නොමැඩික් යාත්‍රාවට එහෙම නැත්නම් මේ නැවට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මේ නැවේ සියලුම කොටස් වලට ඇවිදලා බලන්න පුළුවන්. ඉතින් නැවක් ඇතුළට යන්න හම්බ වෙනවා කියන එකත් කොහොමද නේද? මේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ සෙබළු ප්‍රවාහනය කරපු නැවක්. ඉතින් අපි බලමු නැවක් ඇතුලේ කොහොමද දෙවෙනි ලෝක යුද්ධ කාලෙදී වැඩ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් යමු SS නොමැඩික් නැව බලන්න. ඉතින් මේ තියෙන්නේ ඒ කාලේ නැව දුවලා තියෙන ඉන්ධන විදිහට පාවිච්චි කරලා තියෙන ගල්ලංගුරුනේ. ඉතින් ගල්ලංගුරු වලින් කොහොමදලා මේ නැවට අවශ්‍ය කරන ශක්තිය නිෂ්පාදනය වෙන්නේ කියන යාන්ත්‍රණය තමයි මෙන්න මේ විදිහට ඒ අදාළ ගල්ලංගුරු දමපු එන්ජින් කාමරය ඇතුළට අපි ගියාට පස්සේ මේ විදිහට ඒ එන්ජින් එකේ යාන්ත්‍රණය වීඩියෝ එකක් මගින් පැහැදිලි කරලා පෙන්නනවා. ඉතින් බලන්නකො කොහොමද නැවක් ඒ කාලේ යාත්‍රා කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ කාලේ කැබින් එක. බලන්න ඉතින් නැවේ කැබින් එක කොහොමද කියලා නේද? ඒ සජීවී අත්දැකීම දෙන්නේ මේ විදිහටම හදලා තියෙනවා. මෙච්චර මේ නැවකට ඇවිල්ලා කැප්ටන් එක පොඩ්ඩක් කතා කරලා ගිහින් නැත්නම් මොකද්ද වගේනේ. එහෙනම් බලමු කැප්ටන් හම්බෙලා. ඉතින් ඒ විදිහට කැප්ටන්වත් හම්බෙලා ඔන්න අපි ආවා නැවේ උඩම තට්ටුවට සන්ඩෙක් එකට. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ අර ඈතින් පේන්නේ ටයිටැනික් බෙල්ෆාස්ට්. අපි දැන් කලින් ගියපු ඒ ටයිටැනික් හදපු මියුසියම් එක. ඉතින් ඔතනින් අපේ ටයිටැනික් බෙල්ෆාස්ට් ගමන ඉවර වෙනවා.
අපි බලමු ඊට පස්සේ මොකද අපි කරේ කියලා. ඉතින් එතනින් පස්සේ පිටත් වෙලා අපි දැන් යන්නේ බෙල්ෆාස්ට් වල තියෙන උසම තැනක් බලන්න. ඉතින් මේක දෙවෙනි ලෝක යුද්ධ කාලයේදී බෙල්ෆාස්ට් නගරයෙන් ගිහිල්ලා මිය ගියපු වීරවරයෝ සිහි කරන්න හදපු ඒ සෙබළු සිහි කරන්න හදපු ස්මාරකයක්. ඉතින් මෙතෙන්ට මුළු බෙල්ෆාස්ට් ටවුන් එකම පේනවා. ඉතින් ගිහිල්ලාම බලමුකෝ කොහොමද වැඩේ කියලා. ඉතින් මේ තමයි ඒ තැන ඔය පේනෙන්නේ ඒ ස්මාරකය දෙවෙනි ලෝක යුද්ධයේදී මිය ගියපු සෙබළු වෙනුවෙන් සෙබළු සිහි වෙන්න කියලා හදපු ස්මාරකය. ඉතින් මෙතනට ගියාට පස්සේ මං කියවනේ මෙතන තමයි බෙල්ෆාස්ට් වල තියෙන වඩාත් උසම තැනක් කියලා. මෙතෙන්ට ගියාට පස්සේ හරි ලස්සනට බෙල්ෆාස්ට් සිටි එක බලා ගන්න පුළුවන්. ඉතින් බලමු. ඉතින් ඔය ඔක්කොම වෙනකොට හවස් වෙලා තිබිච්ච නිසා අපි එහෙම්මම නැවත බෙල්ෆාස්ට් සිටි එකට ගියා. අපිට කලින් දවසේ බලාගන්න බැරි වෙච්ච තැන් කිහිපයක් තිබ්බා. ඒ ටික නැවත බලාගන්න. ඉතින් හවස් යාමේ නැවත බෙල්ෆාස්ට් නගරය මේ විදිහට බලලා අපි දැන් අපේ දෙවෙනි දවස නිමා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් බෙල්ෆාස්ට් සිටි එක වටේ ආයි පොඩි රවුමක් ගිහිල්ලා බලමු. පුරුදු යාළුවෙක් යනවා ස්ටෙනා ලයින්. අපි ලිවර්පූල් වල ඉඳලා බෙල්ෆාස්ට් වලට ආපු අපේ ෆෙරි එක. ඉතින් හරියටම වෙලාව බලනකොට ඇත්තටම මේ අපි ආපු ෆෙරි එකම තමයි. මොකද මේ ටයිම් එකටම තමයි මේ වෙලාවටම තමයි අපිත් බෙල්ෆාස්ට් වලට ආවේ. ඉතින් ඔන්න ඒ විදිහට බෙල්ෆාස්ට් වල සිරි නරඹලා අපි අපේ දෙවෙනි දවස ජයග්‍රාහකව නිමා කරා. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්. අලුත් කියන්නේ බෙල්ෆාස්ට් වල අපේ තුන්වෙනි දවස තාම ඉතුරුයි. ඉතින්
නැවතත් තුන්වෙනි දවසෙන් නැවත හමු වෙනකම් ඔයාලා හැමෝටම ට්‍රැවල් ඩයරි අපි සුබ දවසක් ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මතක ඇතුව අන්තිම වතාවටත් ඉල්ලනවා අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් බෙල්ෆාස්ට් වල තුන්වෙනි දවසේ උතුරු අයර්ලන්තයේ අපේ තුන්වෙනි දවසේ ගමනින් නැවත හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.